මුළු මාවල් යුනිවර්ස් එකේ ඉන්න ඕනෑම කෙනෙක්ගේ මනස Tamanගේ පාලනයට ගන්න පුළුවන් විශ්වයම විනාශ කරන්න තරම් බලය තියෙන ඔමේගා ලෙවල් මියුටන්ට් කෙනෙක්ට ඇයි අපේ ස්පයිඩර්මෑන්ව කන්ට්‍රෝල් කරන්න බැරි වුනේ? අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මාවල් යුනිවර්ස් එකේ ඉන්න දරුණුම සහ බලවත්ම චරිතයක් වෙන ජීන් ග්‍රේගේ ඔරිජින් ස්ටෝරි එක. එයාගේ අසීමිත පවර්ස් එක සහ ඒ ඔක්කොමට වඩා මෙච්චර පවර්ස් තියෙන ජීන් ග්‍රේට අපේ ස්පයිඩර්මෑන්ගේ මනස අල්ලන්න බැරි වුණ ඇත්තම රාස මොකක්ද කියන එක ගැන. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි කෙලින්ම වීඩියෝ එකට යමු. අපි මුලින්ම ජීන් ග්‍රේගේ ආරම්භය ගැන බැලුවොත් ජීන් ග්‍රේගේ සම්පූර්ණ නම තමයි ජීන් ඇලයින් ග්‍රේ. හැබැයි කොමික්ස් වල මුල් කාලේ එයා එක්ස්මෑන් ටීම් එකට එකතු වෙද්දී එයා පාවිච්චි කරපු සුපර් හීරෝ නම තමයි මාවල් ගර්ල් කියන්නේ. ජීන් උපදින්නේ ඇමරිකාවේ නිව්යෝක් වල සාමාන්‍ය පවුලක. එයාගේ තාත්තා ජෝන් ග්‍රේ කියන්නේ හිස්ටරි ප්‍රොෆෙසර් කෙනෙක්. අම්මා ඇලයින් ග්‍රේ. ජීන්ට තව අක්ක කෙනෙක් හිටියා. එයාගේ නම සාරා ග්‍රේ. ඉතින් මේ පවුලේ කිසිම කෙනෙක් මියුටන්ලා නෙවෙයි. හැමෝම සාමාන්‍ය මිනිස්සු. ජීන් කියන්නේ මේ සාමාන්‍ය පවුලක දුණු හැමෝටම වඩා වෙනස් අසාමාන්‍ය පවර්ස් තියෙන දරුවෙක්. ජීන්ගේ මේ මියුටන්ට් පවර්ස් එක සාමාන්‍ය විදියට නෙවෙයි ට්‍රිගර් වෙන්නේ. ඒකට ලොකු හේතුවක් තියෙනවා. ජීන්ට වයස අවුරුදු 10ක් වෙද්දී එයාගේ ළඟම යාළුවා ඇනි රිචඩ්සන් එක්ක සෙල්ලම් කර ඉන්නවා. ඒ වෙලාවේ ඇනි පාර හරහා පනිද්දී එක පාරටම එන කාර් එකක හැප්පෙනවා. මේක දකිද්දී ඇතිවුණු අධික කම්පනය නිසා ජීන්ගේ හිත ඇතුලේ ඉර වෙලා තිබුණු ටෙලිපැති පව එක පාරටම එළියට එනවා. ඒ වෙලාවේ ඇනි මැරෙන්න යන මොහොතේ ඇනිගේ හිතේ තිබුණු හැඟීම් එයා වින්ද වේදනාව සහ එයාගේ මනස ජීන්ගේ මනසට කෙලින්ම සම්බන්ධ වෙලා යාළුවා මැරෙන එක ජීන්ට Tamanගේම මනස ඇතුලෙන් අත්විඳින්න වෙනවා. මේ සිදුවීම නිසා ජීන්ගේ මානසික මට්ටම සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. එයා කාමරයකට වෙලා තනි වෙලා කාත් එක්කවත් කතා නොකර අනුන්ගේ සිතිවිලි පාලනය කරගන්න බැරුව පිස්සු වැටිලා වගේ ඉන්නවා. මේ විදියට හසරණ වෙලා හිටපු ජීන්ගේ පවුලේ අය උදව් ඉල්ලලා යන්නේ ප්‍රොෆෙසර් චාල්ස් ගාවට. ප්‍රොෆෙසර් එක්ස් කියන්නේ ලෝකයේ ඉන්න දක්ෂතම ටෙලිපැති බලය තියෙන කෙනෙක්නේ. ප්‍රොෆෙසර් තේරුම් ගන්නවා ජීන් ග්‍රේ කියන්නේ සාමාන්‍ය ළමෙක් නෙවෙයි, ගොඩක් පවර්ෆුල් මියුටන්ට් කෙනෙක් කියලා. ඒ නිසා ප්‍රොෆෙසර් ජීන් ග්‍රේගේ මනස සංසුන් කරන්න උදව් කරනවා. හැබැයි ඒ වෙලාවේ ජීන් ග්‍රේගේ පවර්ස් කොච්චර පවර්ෆුල්ද කියනවා නම් ඒ වයසේදී ඒක දරා ගන්න ජීන් ග්‍රේගේ මොළයට බෑ. ඒ නිසා ප්‍රොෆෙසර් එක්ස් කරන්නේ ජීන් ග්‍රේගේ මනස ඇතුලේ මානසික තාප්ප දාලා එයාගේ පවර්ස් වලින් කොටසක් විශේෂයෙන්ම ටෙලිපැති බලය తాවකාලිකව බ්ලොක් කරනවා. ඊට පස්සේ ජීන්ට වයස 11-12 වෙද්දී ප්‍රොෆෙසර් එයාව Tamanගේම ස්කූල් එකට ඇතුළත් කරගන්නවා. මෙන්න මෙතනදී තමයි ජීන් ප්‍රොෆෙසර් එක්ස්ගේ පළමු කාන්තා ශිෂ්‍යාව වෙන්නේ. ඒ වගේම මුල්ම එක්ස්මෑන් කණ්ඩායමේ ඉන්න එකම කාන්තාව වෙන්නේ ජීන් ග්‍රේ. එතනදී තමයි එයාට මාවල් ගර්ල් කියන නම ලැබෙන්නේ. සයික්ලොප්ස්, බීස්ට්, අයිස්මෑන්, ඒන්ජල් වගේ අයත් එක්ක එකතු වෙලා ජීන් ග්‍රේ ලෝකයේ බේරගන්න සටන් කරන්න පටන් ගන්නවා. ජීන් ග්‍රේගේ ප්‍රධානම පවර්ස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ටෙලිපැති. මේකෙන් කරන්නේ අනුන්ගේ හිත කියවන එක. හැබැයි ජීන් ග්‍රේගේ ටෙලිපැති බලය ඊට වඩා ගොඩක් එහාට ගිය එකක්. එයාට පුළුවන් කිලෝමීටර් 10 ගණනක ඈත ඉන්න කෙනෙක්ගේ හිත කියවන්න. මිනිසුන්ගේ මතකයන් වෙනස් කරන්න හෝ මකලා දාන්න. කහට හරි මානසිකව ඉල්ලූෂන් එකක් මවලා පෙන්වන්න සහ ඕනෑම කෙනෙක්ව මයින්ඩ් කන්ට්‍රෝල් කරන්න. ඒ වගේම එයාට කෙනෙක්ගේ මනසට කෙලින්ම ෂොක් එකක් දීලා එයාව සීනි ඇති කරන්න හෝ මරලා දාන්න පවා පුළුවන්. දෙවෙනි පව එක තමයි ටෙලිකයිනිසිස්. මේ බලයෙන් කරන්නේ අතින් අල්ලන්නේ නැතුව Tamanගේ මනසේ බලයෙන් විතරක් ඕනෑම වස්තුවක් හෝ දෙයක් චලනය කරන එක. ජීන්ට Tamanගේ මනසින් විතරක් විශාල ගොඩනැගිලි කඳු පවා උඩට උස්සන්න පුළුවන්. ඒ වගේම එයා මේ බලය පාවිච්චි කරලා Tamanගේ ඇඟ වටේටම ටෙලිකනෙටික් ෂීල්ඩ් එකක් හදා ගන්නවා. ඒක ඇතුළට කිසිම බෝම්බ එකට උණ්ඩයකට රීච් වෙන්න බෑ. තව දෙයක්, එයා Tamanගේ ඇඟම උස්සගෙන සුපිරි වේගයකින් ආසි පියාඹන්නේ මේ ටෙලිකයිනිසිස් බලය නිසායි. අපි මේ පවර්ස් අනික් සුපිරි වීරයෙක් එක්ක පොඩ්ඩක් සංසන්දනය කරලා බැලුවොත් උදාහරණයකට ප්‍රොෆෙසර් එක්ස් කියන්නේ ලෝකයේ ඉන්න දරුණුම මයින්ඩ් රීඩර් කෙනෙක්නේ. හැබැයි ප්‍රොෆෙසර්ට තියෙන්නේ ටෙලිපැති විතරයි. එයාට ටෙලිකයිනිසිස් නෑ. අපි මැග්නටෝ පැත්තෙන් බැලුවොත් එයාට තියෙන්නේ මෙටල්ස් පාලනය කරන්න විතරයි. හැබැයි ජීන්ට පුළුවන් මෙටල්ස් විතරක් නෙවෙයි, ඕනෑම පදාර්ථයක් පරමාණුවක් මට්ටමටම යනකම් Tamanගේ මනසින් පාලනය කරන්න. සමහරු ජීන්ව ස්කාලට් විච් එක්ක කම්පෙයාර් කරනවා. වෑන්ඩා කියන්නේ මැජික් සහ රියැලිටි එක වෙනස් කරන්න තරම් බලය තියෙන කෙනෙක්. හැබැයි ටෙලිපැති සහ ටෙලිකයිනිසිස් පව අතින් ජීන් ග්‍රේව පරද්දන්න මාවල් යුනිවර්ස් එකේ කිසිම කෙනෙක්ට බෑ. ජීන් ග්‍රේ කියන්නේ නිකන් මියුටන්ට් කෙනෙක් නෙවෙයි. එයා ඉපදෙනකොටම උපරිම බලෙන් සහිතව ඉපදුණු ලිමිට් එකක් නැති ඉන්න ප්‍රධානම ඔමේගා ලෙවල් මියුටන්ට් කෙනෙක්. ඉතින් මේ වගේ අසීමිත බලයක් තිබුණු නිසායි විශ්වයේ තියෙන පරණම සහ බලවත්ම කොස්මික් ශක්තියක් වෙන ෆීනික්ස් ෆෝස් එක ජීන් ග්‍රේ වෙත ඇදිලා එන්නේ. මේක ජීන්ට ලැබෙන්නේ දවසක් එක්ස්මෑන් ටීම් එක අභ්‍යවකාශ මෙහෙයුමකට ගින් පෘථිවියට එද්දී
එයාලගේ ස්පේස් ෂටල් එක දරුණු සෝලාර් රේඩියේෂන් කුණාටුවකට හවුවෙනවා. යානයේ ඉන්න හැමෝම මැරෙන්න යන වෙලාවේ ජීන් ග්‍රේ තමන්ගේ ටෙලිකයිනිසිස් බලය යානය ආරක්ෂා කරගෙන තනියම ඒ විකිරණ වලට මුහුණ දෙනවා. ජීන් ග්‍රේ මැරෙන්න ඔන්න මෙන්න හිද්දී ජීන් ග්‍රේගේ ඇඟ ඇතුලේ තියෙන අසීමිත ඔමේගා ලෙවල් මියුටන් බලය දැකලා ආකර්ෂණය වෙන ෆීනික්ස් ෆෝස් එක ජීන්ව බේරගන්න ඉදිරිපත් වෙනවා. ඒ කොස්මික් බලය ජීන් ග්‍රේගේ ශරීරය සහ ආත්මය එක්ක එකතු වෙනවා. මෙන්න මේ විදියට තමයි ජීන් ග්‍රේ විශ්වයම විනාශ කරන්න පුළුවන් ෆීනික්ස් සහ පස්සේ කාලෙක ඩාර්ක් ෆීනික්ස් බවට පත් වෙන්නේ. මේ තරම් පවර්ස් තියෙන කෙනෙක්ට දුර්වලතා තියෙන්න පුළුවන්ද? ඔව් තියෙනවා. ජීන් ග්‍රේගේ ලොකුම දුර්වලතාවය තමයි එයාගේ එම්පති සහ එමෝෂන්ස්. ජීන් ග්‍රේ කියන්නේ හරිම සංවේදී කෙනෙක්. කාගේ හරි දුකක් දැක්කොත් එයා ඒක තමන්ගේ මනසට ගන්නවා. මේ නිසා එයා මානසිකව විකෘති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. දෙවෙනි එක තමයි එයාගේ පවර්ස් වලට ලිමිට් එකක් නැති නිසා. ඒ හැම බලයක්ම එකපාරම පාවිච්චි කරන්න ගියොත් එයාගේ මනස වගේම ශරීරයත් ඒක දරා ගන්න බැරුව විනාශ වෙලා යනවා. මෙන්න මෙච්චර ලොකු බලයක් තියෙන කෙනෙක්ට ඇයි ස්පයිඩර්මෑන්ව කන්ට්‍රෝල් කරන්න බැරි වුනේ? මෙන්න මේකට පළවෙනි හේතුව තමයි ඔයාලට මතක ඇති No Way Home එකේදී ඩොක්ටර් ස්ට්‍රේන්ජ් පීටර්ගේ සෝල් එක හැඟෙන් එළියට ගනිද්දිත් එයාගේ ස්පයිඩර් සෙන්ස් එක නිසා එයාගේ අත ඉබේම එයා මෙයා ගිය ඇති. ඒ කියන්නේ ස්පයිඩර් සෙන්ස් එක පීටර්ගේ සෝල් එකටයි ඇඟටයි දෙකටම තදින්ම බද්ධ වුණු දෙයක්. ඔන්න ඔය නිසායි ජීන් ග්‍රේ එයාගේ මනසින් පීටර්ව පාලනය කරන්න හදන හැම වෙලාවකම ස්පයිඩර් සෙන්ස් එකෙන් ඒක කලින් අඳුරගන්නේ. ඒ එන මයින්ඩ් කන්ට්‍රෝල් එක හඳුරගත්තු ගමන් පීටර්ගේ මොලෙන් ඉබේම ලොකු මානසික තාප්පයක් හදලා ජීන් ග්‍රේගේ බලය සම්පූර්ණයෙන්ම බ්ලොක් කරලා දානවා. ඊළඟ වැදගත්ම දේ තමයි පීටර්ගේ මියුටේෂන් එක. මේ මූවි එකේදී පීටර්ගේ ඇඟේ තියෙන ස්පයිඩර් DNA එක මියුටේට් වෙවි අලුත් වෙනවා. මෙන්න මේ නිසා පීටර්ගේ මොලේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය මිනිසෙක්ට වඩා ගොඩක් සංකීර්ණයි. ජීන්ට සාමාන්‍ය අයගේ මනස පාලනය කරන්න ලේසි වුණාට පීටර්ගේ මේ වෙනස් වුණු සංකීර්ණ මොලේ කන්ට්‍රෝල් කරන්න ජීන්ට ලේසි වෙන්නේ නැහැ. දෙවැනි හේතුව තමයි ඒ වෙලාවේ ජීන් ග්‍රේ කියන්නේ පොඩි කෙල්ලෙක්. එයාට එයාගේ බලය සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් නැහැ. එයාට එක පාරකට පාලනය කරන්න පුළුවන් උනේ එක කෙනෙක්ව විතරයි. ඒ වගේම එයාට කාගේ හරි මනසට ඇතුල් වෙන්න නම් අඩි 33ක් වගේ ළඟින් ඉන්න ඕනේ. පීටර්ගේ තියෙන ආත්ම ශක්තිය නිසා ජීන්ට එයාව අල්ලගන්න බැරි වෙනවා. හැබැයි ෆිල්ම් එකේ අන්තිම හරියේදී පීටර්ට වෙඩි වැදුනම ජීන් ග්‍රේ එයාගේ උපරිම බලය පාවිච්චි කරලා පීටර්ගේ හදවත ගැහෙන එක පාලනය කරලා එයාව බේර ගන්නවා. ඉතින් මේක නිකන් ජීන් ග්‍රේගේ ආරම්භය විතරයි. ඇත්තටම ජීන් ග්‍රේට පුළුවන් අපේ ස්පයිඩර්මෑන්ව කන්ට්‍රෝල් කරන්න. ඉස්සරහට හෙන්න තියෙන X-Men movies එකේදී මෙයාගේ පවර්ස් කොයි වගේ පෙන්වයිද කියලා නම් ෂුවර් එකක් නැහැ. මොකද මාවල්ස්ලා එක එක චරිතවලට පවර්ස් පොඩ්ඩක් අඩු කරලා පෙන්වන එක සාමාන්‍ය දෙයක්නේ. හැබැයි ඇත්තටම ජීන් කියන්නේ ඔමේගා ලෙවල් මියුටන් කෙනෙක් වුණොත් එයාගේ ටෙලිපැති පවර්ස් වලින් මුළු ලෝකෙම වුණොත් කන්ට්‍රෝල් එකට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ චරිතයක් ඉස්සරහට අපිට කොයි වගේ බලා ගන්න ලැබෙයිද කියලා ඔයාලගේ අදස් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට මොනවා හරි වැරදිලා තියෙනවා නම් මිස් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. එහෙනම් ඊළඟ සුපිරිම වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. හැමෝටම සුබ දවසක්.